සුබ සන්ධ්‍යාවක් කියලාත් මගේ යාළුවෝ මගේ channel එකට පිළිගන්න. ඉතින් අදත් ඔයාලා බලන් ඉන්නේ 2025 වරහ 2026 ඔයාලගේ O level results කවදා වගේ දවසකට නිකුත් වෙයිද කියලා නේද? ඉතින් මේ වීඩියෝ එක මම අරන් ආවේ ඔයාලව අප්ඩේට් කරලා යන්න. ඉතින් මම අද විභාග දෙපාර්තමේන්තුවට කතා කරලා විමසීමක් කරද්දී ඒගොල්ලෝ සඳහන් කරා මේ සතිය ඇතුළත දවසක නිකුත් කරනවා විභාග ප්‍රතිඵල කියලා. ඉතින් ඔයාලා තාමත් අර gaset.lk වෙබ්සයිට් එකේ තියෙනවා තවත් කල් ගිහිලා දවස. ඉතින් ඒක වැරදීමක් වෙන්න ඇති කියලා අපි හිතනවා. මොකද අපිට ඒක විශ්වාස ගන්න හැකියාවක් නැහැ. මොකද විභාග දෙපාර්තමේන්තුවේ මම දවස් 3ක් තිස්සේ විමසීම් කරන. එතකොට ඒගොල්ලෝ හැමදාම කියන්නේ මේ සතියේ දවසක් තුල නිකුත් කරනවා කියලා. ඉතින් දවසින් දවස දින ගෙවිලා යනවා. ඉතින් සතිය අන්තයටත් තව දවසයි දෙකයි. ඉතින් අද බ්‍රහස්පතින්ද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. හෙට සිකුරාදා. බොහෝ විට සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් වෙයි කියලා අපි හිතමු. නැත්තම් සෙනසුරාදා ඉරිදා ඔහොම දවස් 3 ඇතුළත අනිවාර්යයෙන් රිසල්ට්ස් නිකුත් වෙන්න ඕනේ. මොකද මේ සතිය ඇතුළත නිකුත් වෙනවා නම් අනිවාර්යෙන් මේ දවස් ටික ඇතුළත නිකුත් වෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔයාලගේ හිතේ තියෙන රිසල්ට්ස් එක ලැබිලා ඔයාලා කැමති ඉස්කෝලේකට ගිහිල්ලා ඔයාලගේ A levels කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. ඉතින් මාත් එක්ක මෙච්චර දවස් මගේ channel එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් ආදරෙයි. ඔයාලා මං කෙරෙහි තිබූ විශ්වාසයට එකෙන්ම රෙස්පෙක්ට්. ඒ වගේම ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න 2026 දෙසැම්බර් O level ලියන නංගිලා මයිලාටත් අපි අලුත් වීඩියෝ සීරීස් එකකින් එයාලට ඕන පාඩම් වගේක් අරන් එන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් එයාලටත් මම ආදරෙන් ඉල්ලනවා අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයාලගේ හිතේ තියෙන රිසල්ට්ස් එක ලැබිලා ඔයාලා කැමති ස්කෝලේකට ගිහිල්ලා ඔයාලා කැමති සබ්ජෙක්ට්ස් තෝරගෙන ඔයාලට හොඳ ප්‍රතිඵලයක් දාලා ඔයාලා හිතේ තියෙන ඩ්‍රීම් එක සක්සස් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. ඉතින් මාත් එක්ක මගේ channel එකත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මොකද විභාග මේ ප්‍රතිඵල නිකුත් වෙච්ච ගමන් ඔයාලගේ ෆෝන් එකට අපි notification එකක් එනවා. ඉතින් මහා රැ වෙනකන් හැරිලා ඉන්න ඕනේ නැහැ. අපි notification එකක් එනවා. එතකොට ඔයාලට ඒ වෙලාවට ගිහින් ඔයාලගේ results check කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ එක්සෑම් නම්බර් එක කියන්නේ අපි කියන ඉන්ඩෙක්ස් නම්බර්ස් මතක නැත්නම් ඔයාලට හැඳුනුම්පත් අංකය පාවිච්චි කරලත් ඔයාලගේ රිසල්ට්ස් චෙක් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඉන්ඩෙක්ස් නම්බර් එක අමතකයි නම් මොකද කරන්න කියලා. ඉතින් ඒක තමයි සරලම සහ එකම විසඳුම. ඔයාලගේ NIC එක අපි කියන National Identity Card එක පාවිච්චි කරලත් ඔයාලගේ රිසල්ට්ස් චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඒ නමයක් තියෙන හැමෝටමත් ඒ වගේම සාමාන්‍ය ප්‍රතිඵල තියෙන හැමෝටමත් ඒ 8ක් B එකක් තියෙන හැමෝටමත් ඔයාලගේ හැමෝටම මම විශ් කරනවා. ඉතින් ජයම වෙන්න ඕනේ හැමෝටම. ඉතින් මාත් එක්ක රැඳිලා හිටපු අයට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ රිසල්ට්ස් ඔයාලගේ හොඳ වේවා නරක වේවා කඩා වැටෙන්න එපා. මොකද ඕන තරම් ක්‍රම තියෙනවා දැන් ඔයාලට කරන්න. NVQ level courses follow කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඉතින් කඩා වැටෙන්න එපා කොයි වෙලාවකවත්. ඉතින් හැමෝටම සුබ පතනවා. ස්තුතියි.